අතීත ශ්‍රී ලංකාවේ පැවතිලා තියෙන්නේ මේ එනසාල් කියන වර්ගය. එතකොට මේ අරාබි ජාතික වෙළඳුන් අපේ ලංකාවට ඇවිල්ලා කුළුබඩු අපනයනයට පෙළඹුණා. මෙන්න මේ වෙද්දී කුළුබඩුත් එක්ක අපේ මේ ලංකාවේ අතීතයේ ඉඳන් තිබුණු එනසාලුත් අපනයනය කරන්න පටන් ගත්තා. මේ එනසාල් කියන වර්ගය ලංකාවේ පහත රට ප්‍රදේශවල තමා වඩාත්ම ව්‍යාප්ත වෙලා තිබුණේ. කඳුරට ප්‍රදේශවල තරමක ව්‍යාප්තියක් තමයි දකින්නට ලැබුණේ. මේ කාලවකවානුව වෙනකොට බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඇවිල්ලා තිබුණේ නැහැ. කොහොම හරි කාලෙත් එක්ක බ්‍රිතාන්‍යයෙන් ලංකාවට එනවත් එකම ඒගොල්ලෝ පටන් ගත්තා අපේ මේ එනසාල් කුළුබඩුත් එක්ක අපනයනය කරන්න. මේ අවස්ථාවේදී මේගොල්ලෝ අඳුරගන්නවා ඉන්දියාව හා ඒ ආශ්‍රිත රටවල් වල මේ එනසාල් වර්ගයට අතිශයින්ම සමාන වෙච්ච තවත් වර්ගයක් තියෙනවා බව. ඒ තමයි කරඬමුංගු. මේකෙදි ඉංග්‍රීසි නාමය කාඩමම් නමින් හැඳින්වුවා. ලංකාව භාවිතයේදී කරඬමුංගු කියන නම දුන්නා. මේ බ්‍රිතාන්‍ය ජාතිකයින් අඳුනගත්තා මේ කරඬමුංගු කියන වර්ගය එනසාල් වලට වඩා වැඩි අස්වැන්නක් දෙන බව. ඒ වගේම තමයි මේකේ මිලත් වැඩි බව. අන්න ඒක නිසාවෙන් බ්‍රිතාන්‍යයෙන් කල්පනා කරා මේ වෙනත් රටවල තියෙන කරඬමුංගු කියන වර්ගය ලංකාවේ වගා කරන්න. ඒ අනුව මේ බ්‍රිතාන්‍ය ජාතකයින් මේ කරඬමුංගු ගෙනල්ලා ලංකාවේ එනසාල් වතුවලම වගා කරන්න පටන් ගත්තා. මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබුණා. එනසාල් ගෙඩි විදිහට වියලනකොට ඇකිලෙන ස්වරූපය වැඩි. එතකොට අපේ පැරැන්නෝ අපනයනය කරේ මේ ගෙඩි විදිහට නෙමේ බීජ විදිහට වෙන් කරලා අරගෙන. හැබැයි මේ කරඬමුංගු වල එනසාල් තරම් වේලනකොට ඇකිලීමක් දකින්න තිබුණේ නැහැ. එතකොට පැහැදිලිවම මේ එනසාල් කියන්නේ කරඬමුංගු කියන්නේ වර්ග දෙකක්. අපේ වැඩිපුරම මේ වෙද්දි පවතින්නේ කරඬමුංගු වර්ගයයි. මේ කරඬමුංගු වල තමයි මයිසූර්, මලබාර්, වසුක්කා විදිහට ආකාර තුනක් නම් කරලා තියෙන්නේ.